ඉමෝෂන් වලට වහල් වෙලා දුර්වලයෙක් වෙන්න එපා. ඔයා දැකලා තියෙනවාද පොඩි දෙයක් වෙච්ච ගමන් තමන්ගේ ස්ටෝරිවල බූට් පෝෂ්ෂයා කරන තමන්ගේ දුක කියා ඒ මත්තෙම ඉන්න චරිත නැත්නම් ඔයත් ඒ වගේ කෙනෙක්ද. ඔයා දැකලා තියෙනවාද පොඩි දෙයක් වුණ ගමන් වහ බොන්න අත කපාගන්න බෙල්ලි වැලදාගන්න වගේ යන දේවල් කරන්න යන චරිත නැත්තම් ඔයත් ඒ වගේ දුර්වල චරිතයක්ද. ඔයා දැකලා තියෙනවාද පොඩ්ඩක් කේන්ති ගිය ගමන් තමන්ගේ අතේ තියෙන ෆෝන් එක පොළොවේ ගාන චරිත නැත්නම් ඔබත් ඒ වගේ කෙනෙක්ද. ඉතින් අපි බලමු මේ වගේ දේවල් වලින් ඔයා නොදන්නවා වුණාට ඔයාට වෙන බලපෑම. මුලින්ම අපි බලමු පොඩි දෙයක් වෙච්ච ගමන් තමන්ගේ ස්ටෝරිවල බූට් පෝෂ්ෂා කරන තමන්ගේ දුක කියා ඒ මත්තෙම ඉන්න චරිත. ඉතින් මේ දේවල් කරනවා කියන්නේ ඔයාගේ චරිතය නිකම්ම චාටර් වෙනවා. අපි කියද්දී කියන්නේ අපෝමු ස්ටෝරිවල වැලලෙනවා. අන්න ඒ වගේ ඔයාගේ හැඟීම් පිටට පෙන්නනවා කියන්නේ ඔයා පොඩි දේටත් වැටෙනවා බොළඳ චරිතයක් කියලා සමාජයට නිකම්ම පණිවිඩේ යනවා. ඒක ඔයාට තේරෙන එකක් නෑ බොහෝ දුරට. ඉතින් ඔයා මෙහෙම චරිතයක් නම් දැන් ඒක නවත්තන්න. ඔයාගේ ඉමෝෂන් පිටතට පෙන්වන්න යන්න එපා. ඉමෝෂන් වලට වහල් වෙලා දුර්වලයෙක් වෙන්න එපා. ඒකෙන් ඔයා නොදන්වත්වම ඔයාගේ පෞරුෂත්වයට බලපෑම් ඇති කරනවා. හෙන ගැහුවත් දරාගන්න චරිතයක් වගේ වෙන්න. ඊළඟට අපි බලමු පොඩි දෙයක් වුණ ගමන් වහ බොන්න අත කපාගන්න බෙල්ලි වැල දාගන්න යන වගේ වැඩ කරන්න යන චරිත. ඉතින් මෙහෙම චරිතයක් කියන්නේ දුර්වල චරිතයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. දුර්වලයෝ නිකම්ම සමාජයෙන් හැලෙනවා. අපි මෙහෙම උදාහරණයක් ගමු. කපල් එකක් ඉන්නවා. ඒකේ බෝයි හරි ගර්ල් හරි පොඩි දෙයක් වුණ ගමන් අත කපා ගන්න වහ බොන්න යන චරිතයක් කියලා හිතන්න. ඉතින් මෙහෙම කෙනෙක් නම් ඒ රිලේෂන්ෂිප් එක බොහෝ දුරට සාර්ථක වෙන්නේ නැහැ. මොකද කිසි දරා ගැනීමක් නැහැ. මෙහෙම වෙද්දී අනිත් කෙනාට මේක මහා වදයක් වෙනවා. එතකොට එයත් නොදැනීම මෙයාට තියෙන ආකර්ෂණය නිකම්ම නැති වෙලා යනවා. ඉතින් දැන් පැහැදිලිනේ මේ වගේ ඉමෝෂන් වලට වහල් වෙලා මේ වගේ දුර්වල චරිතයක් වුණාම ඔයා සමාජයේ ඉස්සරහා නිකම්ම දුර්වලයෙක් වෙනවා. ඉතින් මේකෙන් ඔයා නොදැනුවත්වම ඔයාට මේකෙන් නැති වෙන්නේ ඔයාගේ පෞරුෂත්වයමයි. ඉතින් ඔයත් මේ වගේ චරිතයක් නම් මේ දැන්ම ඒක නවත්තන්න. තමාගේ ඉමෝෂන් වලට වහල් වෙලා මේ වගේ දුර්වල දේවල් කරන්න හිතන්න යන්නේ නැතුව ඔයා උකුස්සෙක් වගේ චරිතයක් වෙන්න. මොන ප්‍රශ්න බාධක ජීවිතයට ආවත් ඒවාට ඔයාව නවත්තන්න බැරි. එතකොට ඔයා නොදැනුවත්වම ඔයාගේ පෞරුෂත්වය බිල්ඩ් අප් වෙනවා. ඊළඟට අපි කතා කරමු පොඩ්ඩක් කේන්ති ගිය ගමන් තමන්ගේ අතේ තියෙන ෆෝන් එක පොළොවේ ගාන චරිත. ඉතින් මේකෙන් පාඩු වෙන්නේ කාටද? පාඩු වෙන්නේ තමාටමයි නේද? තමන්ව පොඩි දේටත් පාලනය කරගන්න බැරිව මේ වගේ දේවල් කරන චරිත දිහා බලන් ඉද්දි මෝඩ පුද්ගලයෙ ලෙස සමාජය දකිනවා. මොකද ඒකෙන් තමාට පාඩු කරගන්න නිසා. ඒ වගේම ඔයාගේ කේන්ති ඔයාට පාලනය කරගන්න බෑ කියන්නේ ඔයා ඔයාගේ හැඟීම් පාලනය කරගන්න බෑ කියන එක. ඒ නිසා හැඟීම් වලට වහල් නොවී ඔයා ඔයාව පාලනය කරගන්න. එතකොට ඔයාට ඕන විදියට ඔයාව නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාගේ පෞරුෂත්වය නිකම්ම බිල්ඩ් අප් වෙනවා. ඉතින් මම මේ ගත්තේ පොඩි කරුණු කිහිපයක්. මේ වගේ ගොඩක් කරුණු තියෙනවා. ඒ වගේම ඔයාගේ පෞරුෂත්වයට ඔයා නොදැනීම හානි වෙනවා. ඒ නිසා ඔබ කිසි විටකවත් හැඟීම් වලට වහල් නොවී තමාගේ හැඟීම් පාලනය කරගෙන ඒවා පිටත සමාජයට නොපෙන්වා පෞරුෂත්වය බිල්ඩ් අප් කරගන්න. එතකොට ඔයා සමාජයේ නිකම්ම චරිතයක් වේවි. ඔබට පුළුවන්. good luck.